එක කාලයක ගොඩාක් ඈත ප්‍රදේශයක ඇති ඉංග්‍රීසි මාලිගයක බොහෝම බලවත් අධිරාජ්‍යයෙක් වාසය කළා. ඔහුගේ නම තමයි කුමරු. ඔබ දන්නවනේ මාලිගයක ජීවත් වෙන කුමාරයෙක් වුණාම බොහෝම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. මට අමතක වුණා ඔයගොල්ලන්ට කියන්න. මෙයා කුමාරයෙක් වුණාට පූසෙක්. සුබ උදෑසනක් කුමරුනි. තේගිනාවා. හොඳයි. ඒ වගේම ඔබේ ආසම කෑම. කාලයල්ලොබ්. ගොඩක් හොඳයිනේ. සනීපයි. මං රජ වෙන්න ඕනේ. ලෝකේ අනිත් පැත්තේ ඒ වගේම තවත් පූසෙක් ජීවත් වෙනවා. එයත් හිතන් ඉන්නේ රජ කෙනෙක් කියලා. ඒත් එයාට පාලනය කරන්න තියෙන්නේ බොහොම පුංචි බල ප්‍රදේශයක්. මම තමයි මේ පළාතේ ඉන්න රාජ්‍යරුවා. මොකද දන්නවද? ජෝන්ටයි මට අවශ්‍ය කරන හැම දෙයක්ම මේ ගෙදර තියෙනවා. ෆ්‍රිජ් එක ඇරපු ගමන් කෑම, ටීවී එක දාපු ගමන් ලස්සන චිත්‍රපටි. හැබැයි මං කැමති ලසන්නිය. මොකද දන්නවද? ඒවා තමයි රාජ්‍ය භෝජ්‍ය. ඔයා මේක දන්නවද? ඔයා තමයි මගේ ජීවිතේ වැදගත්ම කෙනා. මට දොයිමතයි වගේනේ. ඔයා හමු වෙන්න කලින් මගේ ජීවිතේ කිසි අරමුණක් තිබුණේ නැහැ. මං හිටියේ තනිකරම. ඇයි ඉතින් තාමත් එහෙමමනේ? මං ඇත්තටම ඔයාලට කියන්න හදන්නේ ඔයා මාව කසාද බඳිනවද? බඳින්න? මෙහෙමයි ඉතින්. බඳින්න නම් පුළුවන්. එතරම් ජෝන් මෙන්න මෙහෙමයි දැන් ඉතින් ඔයා මාව බලාගත්ත තමයි ඒ උනාට කොහොමද අනේ කසාදයක් වගේ දෙයක් ඉතින් අපි දෙන්න අතර සිද්ධ වෙන්නේ ඒකනේ. හරි නෑනේ. ඔයා මොකද කියන්නේ? ලීස්? මොකද්ද කිව්වේ? ලීස්? ලීස්? කාෆීල්ඩ්. එයා කෙල්ලෙක්. අනිත් එක දොස්තර කෙනෙක්. කලු කුමාරි වගේ. ජෝන් නම් අමාරුවේ වැටෙන්න යන්නේ. අනේ මන් දන්නේ මොනවා වෙන්න යනවද? සින්දුවක් අහලා බලමු. අර පුසගේ ආලේ ආගේ මැද සාරියෝ ගණිස්සනවල දෙන්න මල්ලිලා හරි දෙන්න. කාෆීල්ඩ්. මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? අද මුකුත් අවුල් කරන්න බෑ. හරිද? හරි. මට තේරෙනවා. අරියා සංගීතයට කැමති නෑනේ. කිසිම සෞන්දර්යයක් නැති ගෑණියෙක් මේ මිනිස්සයා බදින්න හදනවා. කසාද බැඳුව මිනිස්සුන්ට වෙලා තියෙන දේ දැකලා තියෙනවද? විහිං අමාරු වැටෙනවා. ඔතනම ඉන්න ඕනේ.